නංගි පොඩක් එන්න. මේ හැට් එක දාන්න මනෝසියට. ඕ සෝරි. මනෝත් මමට දාන්න එන්න. දාන්න. අයියා. ඔයාගේ අතේ තියෙන එක දාන්න. ඔයාගේ අතේ තියෙන හැට් එක දාන්න මෙහෙම. ඔයාගෙන් තමයි කොල්ලා ඊළඟ නත්තල වෙනකන් ජීවත් වෙන්නේ. හරි. දැන් ආදරෙන් උම්මේකුත් විශ් කරන්න එන්න. එන්න. මනෝජ් අයියා අම්මෝ කේ මනෝජ්ගේ ඇස් දෙක පේන්නේ නැතු. ලැටින් වලින් මං කිව්වා එදා බ්ලැක් පූල් යන්න. බ්ලැක් පූල් යන්න? ඉතින් බදුල්ල පැත්තේ අපි යන්කෝ ගිහලා අර දාන්න දී බ්ලැක් පූල් ඒකනේ. ඕකට මහ දෙයක් කියන්නේ බ්ලැක් පූල් යන්න. ඔයා ඉතින් ඇයි අර තරුණයව තෝරගත්තේ වගේ මොකද්ද තියෙන්නේ? ඔයාට අවංකවම කියනවා අද අවුලක් තියෙනවා. දැන් මට අවුලක් නෑ මනෝජ්ජයට අවුල්. ඒකයි මම. ඊට පස්සේ අපේ මේ දරුවානේ ඉතින් ආපු වෙලේ ඉඳන් මනෝජ්ජයලා නේද අර බෑන්ඩ් එකේ උන් මතන රංගලන නිසාන්ත ඒකෝඩේ ඔයාගේ බෑන්ඩ් එකේ උන් අරක මේක කියලා පොදු කුලයකකට දාන්න එපා. නම් කරන්න හරියටම. දැන් නිශාන්ත ඔව් මේ නංගි නටනකොට තව කවුද? මෙයා අහනවා මටද කියලා. එයා හිතේ කතා කරනවා. පොඩි බැලන්ස් තාපේ කේස් එකක්. ඒකයි. නේද? අපි මේක කරමු අපි ඩාන්ස් එකක් බලමුද? දැන් මට මහන්සි සචිනි නේ අපි දෙන්න සචිනි. අපි දෙන්න අපි මේ අපේ කවුද? අපේ කවුද? කවුද? අපේ? එෂානි. ආයිෂාන් ඉතුරු කැලේ මොකක්ද? දිල්හාරනේ. සුමාට මේ සිද්දේ. මේ තමයි එෂානි දිල්හාර. අම්මෝ එහෙ ඉඳගත්ත විදියට මට නම් බෑ ආ. මනෝජය are you okay? ඒ පේෂල ආ මම බූරව දැක්කා බූරා. මනෝජය මේ මනෝජය එහෙම ඉඳෝම්ද? ඔයා මාරයිනේ ඔයා ඉස්සල්ලාම මට කියන්න ඒක ටික ටික කොහොමද ප්‍රැක්ටිස් කරේ කියලා මටත් ආසයි. මයික් එක හරි අපිට පොඩි ගයිඩ් ඩෙමොන්ස්ට්‍රේෂන්. මයික් එක. ස්ටෙප් එකෙන්. අපිට චුට්ට කරන්න ඕක කොහමද ඔහම නියම කරගන්නේ? ස්ට්‍රෙචින්. කකුල් දෙක. මම චූටි කාලේ ඉඳලා ජිම්නාස්ටික් කරන්නේ චූටි කාලේ ඉඳලා. ඉතින් චූටි කාලේ ඉඳලා තමයි මම දැන් අපි කියමුකෝ ඔයා චූටි කාලේ ඉඳන්නේ මම අපි කියමුකෝ දැන් අවුරුදු 24ක 25ක විතර කොල්ලෙක් කරනවා නම් කොහොමද පටන් ගන්න කොයි කාම කොහොම ඉඳන්නේ? ස්ට්‍රෙචින් කරලා තමයි මුලින් පටන් ගන්න. ස්ට්‍රෙචින් කරලා එකපාර කරමු. හරි කරමු. පොඩි ස්ටෙප් එක. පොඩ. කොහොමද කරන්නේ? කොහොමද? දැන් මෙහෙම තියලා ඊට පස්සේ ටික ඔව් එහෙමම පුෂ් කරනවා. දනිස් දෙක කෙලින්ද මේව නමල? නෑ සයිඩ් එකට යනවා නම් මේම. අරන්න තීක්ෂණනේ. තීක්ෂණ කරමුද? කොල්ලට බෑ. ඇයි ඒ? කියන්නේ සාමාන්‍ය ගන්න දෙනකොට පිට වදිනවට. බූරට ඒව ජීවිතේට කරන්න බෑ. යට වදිනවා. ඇයි අර යට වදිනවනේ. සමහර වාහන තියෙනවනේ. පොඩි සමහර පාරවල සමහර වාහන වලට යන්න බෑ යට වදිනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වදී. එන පොඩි නේ ඔයා දන්නවනේ. මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ හොඳ ගාන යට වදින්නේ නැහැ නියමයට යන්න පුළුවන්. බූරට එහෙම බෑ. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? හොඳයි. ඩාන්සින් වැඩ කටයුතු තමයි. තවෙන්න තව මෙතනට එන්න. ඔයා දන්නවද පේෂල? මෙයා ලොකු අනතුරකට මුහුණ දුන්නානේ නේද? තරගෙදී. ලොකු අනතුරකට? ඔව්. ඒ කියන්නේ ගුවන් යාන අනතුරකට? කියන්නේ මේ ෆයිනල්ස් තියේදී City of Dance ෆයිනල් ස්ටේජ් රිහර්සල් එකේදී මම කරන්න හිටියා අඩි 5ක් ඉඳලා ෆ්‍රන්ට් එක ගහන්න. බැක් ස්ටේජ් එකේදී මම ඒක රිහර්සල් කරා 10 පාරක් විතර ගැහුවා. ආයෙ ෂුවර් කරගන්න ගහන්න ගිහිල්ලා වැටුණා. ඒක තමයි 10 පාරක් විතර ගහලා ආයි ෂුවර් කරන්න ගහපු ගමන් ඒ වගේ වෙනවා. තීක්ෂණට එමුණා නේද? මාට්ටු වුණා නේද? ඒ කියන්නේ මේ වගේ උඩක තීක්ෂණ ස්ටාර් සිටි කාලෙත් ඒ වගේ. එයත් ඒ වගේ ප්‍රැක්ටිස් කරලා ආයි ෂුවර් කරගන්න කියන මතකද? නේද? ඉතින් කොහොමද බෝයි ෆ්‍රෙන්ඩ් එකම සනීපෙන් ඉන්නවා? ඔව් සනීපෙන් ඉන්නවා. අද ආවද? ඉන්නේ. අද ආවද කෝ? ඉන්න ඉස්සරහට කැමරාව හදලා ඉන්නවා. මොනවාද ඔයාට යා ළඟදී අරන් දීපු තෑගි මොනවාද? මොනවාද අරන් දුන්නේ? ආරන් දීලා තියෙනවා ඉතින්. මොනවාද? ඔයාට වැඩියෙන්ම අරන් දීලා තියෙන හොඳම තෑග කියන ටක් ගාලා ඉවර කරන්න මේ වැඩේ. ඉතින් හොඳම තෑග තමයි එයා හැමතිස්සෙම මාත් එක්ක ඉන්න හැම වැඩකටම. සිකියුරිටි ජොබ් එක. එහෙම නෑ. එන හැම දෙයකටම ඉන්නවා. ඒක ලොකු තෑග්ගක්. හැම දෙයකටම ඉන්න එපා නැතුව අපි ඉන්න. නෑ මං කියන්නේ හොඳම දේ මොනා හරි අපි කිව්වු ආභරණද නැත්තම් මොනා හරි හොඳම අරන් දීලා තියෙන ඔයාට ඔයා ආසම ආදරේ. ඔව් ගාවේ මොකද්ද? මොකද කියන්නේ දැක්කම? මොකද්ද? එහෙම ඒවා අරන් දීලා නැද්ද? නංගි
අද යනකොට බලන්න ඔයාට පුරුදුයි. ඒ ඔච්චර විතර නෑ, ගන්න. ඔයා ඔයා මොනවද ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් අන්න හරි. වාව් කියනවා මං ගිහලා ඉස්සරහා මේව සූරජ් සුබා මත්තම් කියලා හිට ගන්නකම වාව් නැද්ද මනෝජේ මම ගිහලා හිට ගන්නකම වාව් නේ වා බඳින්නේ මදසක් නැහැ අප් ළඟදී මල්ලි ඔන්න මයික් චුට්ටක් දෙන්න මේ නැන්දට තාම නෑ. තාම නැහැ වා එහෙම වෙන්න එපා නේද මාදව මොකද එහෙම ඕනම වගේ? කියන්නේ දැන් බොයිෆ්‍රෙන්ඩ් කොච්චර කල්ද අවුරුදු කීයද දැන් නෝයලා මෙව්ව වෙලා අවුරුදු දෙකක්. ඈ? අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් මල්ලි එනවද ඉස්සරහට? ඔයා හිතන්නේ 3-4 වෙනකොට සමහරලාට නේද මනෝජය? එපා වෙනවනේ. ඔයාට ඒකනේ උනේ නේ. ඔබ ඇත්තටම මනෝජයට ඒක උනේ. අර ඉන්නේ කෝ? එයාද? අර ඉන්නේ ඉස්සරහා නිල් පාට ෂර්ට් එකන. කෝ? අතවඩම සානේ. එහෙම. හරි ඉන්නේ. හරින්. ටෝන් එක පොඩ්ඩක් වෙනස් වුණා නේ. ඇයි බඳින්නේ නැත්තේ? නෑ ඉතින් තාම එහෙම අදහසක් නෑ. තාම එහෙම අදහසක් නැත්නම් කොල්ලෙක් කරේ එල්ලගෙන හැමතැනම යන්නේ මොකටද පිස්සු? තාම එහෙම අදහසක් නැල්ල. මනෝජය මොකද කියන්නේ වැඩේ කළා දෙමුද අපි මෙතන අද? ඔයා තාත්තගෙන් මේක කරංගපානවද? මොකද? අනුමාද කරමුද? අහන්න මොකද අහන්නේ? මේ නත්තල ලබන නත්තල ඒවත් අපිට වාගේ වෙඩින් එක වෙනකොට ලබන නත්තල වෙනකොට බලමු. ඇයි එහෙම වෙන්නේ මොනවාද ටාගට්ස් ඉස්සරහා තියෙන ටාගට් නම් ගොඩක් තියෙනවා. දෙකක් තුනක් කියන්න බලන්න ඒ කියන්නේ මගේ පළවෙනි එක මේ ලැටින් වලින් මං කිව්වා එදා බ්ලැක් පූල් යන්න. බ්ලැක් පූල් යන්නේ ඉතින් බදුල්ල පැත්තේ අපි යන්කෝ ගිහලා අර ඩාට දී බ්ලැක් පූල් ඒක ඕකට මහ දෙයක් කියන්නේ බ්ලැක් පූල් යන්නේ අර අපේ අපේ ගබේ ඔය තියෙන බ්ලැක් පූල් කියලා ඇත්තටම අපි ගියොත් නානවා බහැලා ඉතින් ඕකට යන්නේ ඉතින් ඔච්චර ලොකු බලාපොරොත්තු තියාගන්න ඕනේ බ්ලැක් පූල් ඉතින් ඒක තමයි පළවෙනි එක. බදුල්ල යන්නේ නෑ. ඒ බ්ලැක් පූල් කියන්නේ මොකද්ද කියලා කියන්න බ්ලැක් පූල් කියලා කියන්නේ මේ ලැටින් වලින් කියන්නේ ඉන්ටර්නැෂනල් කියන්නේ ප්‍රොෆෙෂනල් ඩාන්ස් කෙනෙක් එතෙන් එහෙම කියන්නකො ළමයි නිපුන් වුණා වගේ ඔය විචාරද බ්ලැක් නිපුන්. පූල් යන්නකෝ අනිත් එක මම මේ කන්ටෙම්පරරි ක්ලාස් කරනවා සහ මේ මගේ YouTube channel එක තියෙනවා ඔයත් YouTube channel එක කරනවද වා ඉතින් ඩාන්සින් සම්බන්ධව ලබන අවුරුද්දේ ලොකු වැඩක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඒවා තමයි ඔයා ඉතින් ඇයි අර තරුණයව තෝරගත්තේ වගේ මොකද්ද තියෙන ඔයාට අවුල්ද? ඔයාට අවංකවම කියනවා අද අවුලක් තියෙනවා. දැන් මට අවුලක් නෑ මනෝජයට අවුල් ඒකයි මම මනෝජය අපිට එහෙම ගත්තා. ඇයි මනෝදේවනේ මනෝජය කියනවා අහපන්කෝ ඇයි අර අහපන්කෝ එම කියලා ඉතින් ඔක තමයි වැඩේ නේ